අයිබෝවන් සියල් දෙනාටම ඉතිං බොහොම ස්තුතියි අද ඔයාලා මේකටත් එක්ක එකතු වුණාට අපේ කෙටි ඇරයුමකින් ඇත්තරම මේ විනාඩි කිහිපය ඔබට ඉතාමත්ම තොරතුරුදායක අවස්ථාවක් වේවි. මොකද හේතුව ලෝකයේ කොහේ සිටියත් ඔයාලගේ වයස යන එක නවත්තන්න බෑ. එතකොට ලෝකේ කොහේ හිටියත් ළමයින් ලොකු වෙන එක, එයාලා අධ්‍යාපනයෙන් ඉහළට යන එක, එයාලගේ හයි ස්ටඩිස් වලට යන එක නවත්තන්න බෑ. මොකද හේතුව අපි දන්නවා සියලු දෙනාටම කාලය තියෙන්නේ එක වගේ. හැබැයි ඔබ ඉන්න තැන අනුව, ඔබ කරන රැකියාව අනුව ඔබේ ජීවන තත්ත්වය, ඔබේ ජීවන ක්‍රමවේදය වෙනස් වෙනවා. ඉතින් අද මම ඔබලට මේ අ, කියන්න උත්සාහ කරන්නේ ඔබ කොහොමද ඔබේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම ඔබට අවශ්‍ය තැන්පතුව අපි කියනවා ෆික්ස් ඩිපොසිට් එක. නැත්නම් ඔබගේ ස්ථිර තැන්පතුව ගොඩනගන්නේ කොහොමද ඊටාත්ම හොඳ විදිහට. ඒකට ඔබ කොහොමද ලෝකයේ තියෙන ස්ටොක් මාකට් එක පාවිච්චි කරන්නේ? අපි කතා කරනවා S&P 500 කියන එක. ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම ෂෙයා මාකට් එකේ ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරන්නේ කොහොමද? ඔබේ දියුණුවට කියලා අපි දැන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේක ඇතුළේදී ඔබට ඕනනම් පුළුවන් ඔබගේ ළමයාගේ නැත්නම් ඔබගේ ළමයින්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් වෙනුවෙන් ඔබට පුළුවන් මේක හරහා හොඳ ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න. ඊට අමතරව ගත්තාම ඔබට පුළුවන් ඔබේ රිටයර්මන්ට් එකට නැත්නම් ඔබේ ස්ථීර තැන්පතුවට ඔබ ඉලක්කගත ආදායමකට යන්න පුළුවන් අවස්ථාවක් මේක ඇතුලේ තියෙනවා. මොකද ඔබ දන්නවා ගොඩක් අය සල්ලි හම්බ කරනවා හැම මාසෙම. හැබැයි හම්බ කරන මුදල ගොඩක් වෙලාවට වෙන්නේ ඊළඟ මාස වෙනකොට අතින් ගිලිහිලා යනවා. කරපු දෙයක්වත් නැහැ. හැබැයි අවසානයේ ගත්තාම ඔබේ කාලය ගිහිල්ලා, ඔබේ වයස ගිහිල්ලා දැන් එන්න අරමුදලක් නැහැ. එතකොට මේක ඇතුළේදී අපි කරන්න උත්සාහ කරන්නේ ඔබ කොහොමද පඩියක් අතර ගත්තාම ඒ පඩියෙන් කොටසක් ෂෙයා මාකට් එකට යවන්නේ. හැබැයි හැමෝම දන්නවා ෂෙයා මාකට් එකට යවනකොට ගොඩක් වෙලාවට හැමෝම කියනවා ඕක රිස්කි, අවදානම් වැඩි, රැති වෙන්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි අපේ තියෙන පොයින්ට් එක. පොයින්ට් එක තමයි ඔබට තියෙනවා නිශ්චිත අරමුදලක් බිල්ඩ් අප් කරන්න අවශ්‍යතාවයක්. ඒ අරමුදල ළඟා වෙනතුරු ඔබේ මුදල මාකට් එකේ කඩා වැටුණට ඔබට නැති වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ගරන්ටීඩ් රිටර්න් එකක් හම්බෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකට આવොත් එහෙම ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි යමු කොහොමද අපි මේක කරන්නේ කියලා බලන්න අපේ ඊළඟ ස්ක්‍රීන් එකට. මොකද අපි S&P 500 chart එකට ගිහලා කතා කරමු. මම හිතනවා ඔක්කොටම පේනවා කියලා ස්ක්‍රීන් එක. එතකොට ඔබට පේන ආකාරයට දැන් මේ තියෙන්නේ ඔබට පේනවා S&P 500 ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම කම්පැනි 500 නිව්යෝක් ෂෙයා මාකට් එකේ ඉන්ඩෙක්ස් එකකට අරගෙන ඒක ඇතුලේ ටෙස්ලා, Google එතකොට තමයි මේ කතා කරන ලෝකේ තියෙන හොඳම කම්පැනිස් ටික මේක ඇතුලේ තියෙනවා. ඒතකොට ඒකේ දවස ගානේ එන growth එක මේකට ඇතුළට වෙන්න ඒ කට්ටිය නිර්ණායක වෙනවා. ඒතකොට දැන් නිකන් හිතන්න අපි මේක හිස්ටරිය බලුවොත් දැන් මේ තියෙන්නේ මේ chart එකේ ඔබට පේනවා ඇති මම මේ monthly chart එක දාලා තියෙන්නේ. මොකද monthly පඩි ගන්න නිසා monthly අපි ඉන්වෙස්ට් කරන නිසා අපි නිකන් බැලුවොත් එහෙනම් මෙතන නම් බලන්න 2009 අතන 2010 ගන්නකො 2010 ජනවාරි මාස ගත්තාම හරි අද වෙද්දී මාකට් එක ගිහින් දෙන කොහෙටද අප් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ 1100යි තිබිලා තියෙන්නේ එක යුනිට් එක ෂෙයා එකක් S&P 500 එකේ 2010 දී. හරිද? එතකොට නිකන් හිතන්න ඔබ රැකියාව පටන් අරගෙන දැන් අවුරුදු කීයක් වෙනවද? නැත්නම් ඔබ දැන් පටන් ගන්න ඉන්න එක්කෙනෙක්ද? ඔබේ පොඩි එක්කෙනා ඉපදිලා දැන් අවුරුදු කීයද? ඒ වගේ ඔක්කොම බලනකොට ඔබ දන්නවා වසරින් වසර අපි යන්නේ ඉස්සරහට කියන එක. අවසානයේදී අපිට දවසක් එනවා අපි රිටයර් වෙ යුතුයි. අපිට දවසක් එනවා අපේ පොඩි ළමයා ලොකු වෙලා අවුරුදු 18 පයින්නවා. එයාට කැම්පස් යන්න ඕනේ. නැත්නම් එයා ඉදිරි අංගට යන්න ඕනේ. ඒතකොට මේ ඔක්කොම කරන්න ඕනේ දෙමාපිය හැටියට. ඔයාලගේ වගකීමක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපි ගැන බලා ගන්න ඕනේ අපි. එතකොට මේ ස්ථීර තැන්පතුවක් බිල්ඩ් අප් කරනවා කියන එක ගොඩක් කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාලා බැංකුවට සල්ලි දාන්න එකපාර ඒකට තමයි ඉන්ට්‍රස්ට් එකක් හම්බෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට ලොක් ගණනක් දාන්න ඕනේ. මම දන්නවා ගොඩක් වැඩ කරන අයට තාම FDs නැහැ. හැබැයි ඇයි ඔබට බැරි ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් ස්ථිර තැන්පතක් බිල්ඩ් අප් කරන්න? ඒකට ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ ලෝකේ ඕන රටක වෙන්න පුළුවන්. ගන්න පඩිය ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන අරමුණ වෙන්න ඕන මොකද්ද? මං වෙනුවෙන්ම ස්ථීර තැන්පතුවක් ගොඩනගනවා කියන එක.
එතකොට ලෝකේ FD ස්ථිර මිනිස්සු ගොඩක් අඩුයි. මේ කට්ටිය බලන් ඉන්නවා සල්ලි ගොඩාක් එකතු කරලා එකපාර දාගන්න. මෙතන වෙන්නේ එහෙම නෙමෙයි. ඔබ ගන්න පඩියෙන් පොඩ ඔබට පුළුවන් ඔබේ අරමුදල බිල්ඩ් අප් කරන්න. මම නිකන් කතා කරන්න මෙතන බලන්න මේ අපි කතා කරන මාකට් එක දැන් මේ S&P 500 දැන් ලයිව් මාකට් එකේ ඉන්නේ. ඒතර බලන්න අද වෙද්දි 6740යි එක ෂෙයා එකක් S&P 500 ඩොලර්ස්. හරිද? හැබැයි කලින් තිබ්බේ කීයද? 1100යි. ඒතකොට දැන් 6 ගුණයක් 7 ගුණයක් විතර මේ කාල සීමාව වෙනස් වෙලා තියෙනවා. දැන් නිකන් බැලුවොත් එහෙම නිකන් උදාහරණයක් ගන්නම්. දැන් මෙතන පොඩි නිකන් බලන්න මෙතන අපිට දීලා තියෙනවා පොඩි මේක ඇතුලේ මෙතනින් මාකට් එක අවුලට ගියා. හරිද? ඊට අමතරව ගත්තම දැන් ආයෙ දැන් මේක පල්ලහට එනවා නම් මෙතනින් පල්ලහට එන්න ඕනේ. හැබැයි යන්නේ කොහෙටද? ආයෙ මෙතනින් උඩට ගියා. හරිද? එතකොට මේ මාකට් එකේ අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම යන්නේ මොකහටද? උඩට තමයි යන්නේ. එතකොට තව දැන් හිතන්න අද ඉඳලා දැන් පල්ලෙහාට එනවා නම් මේ ඔක්කොම මේ මෙහාට එන්න එපා. සාමාන්‍යයෙන් ගත්තාම අපි දන්නවා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එනවා නම් මාකට් එකේ නමුත් දැන් මේ අවුරුදු 15ක් 20ක් නැත්තම් මේ කතා කරන 2003 2002 හරිද මේ හැම මාසෙකම ගත්තාම මේ මාකට් එක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක. එතකොට ඔබ හම්බ කරන මුදල ඔබට ඉතිරි කරන්න පුළුවන් නම් ක්‍රමක්‍රමයෙන් බලාපොරොත්තු වෙන අරමුදලක් ගොඩ ගන්නට. අන්න ඒකට තමයි මේ ප්ලෑන් එක තියෙන්නේ. මේකදී අපි ඔයාලට කියන්නේ නැහැ චාර්ට් ස්ටඩි කරන්න කියන්නේ නැහැ. ට්‍රේඩින් කරන්න කියන්නේ නැහැ. මොකුත් නැහැ. ඔයාලට තියෙන්නේ ඔයාගේ ගාණ ඩොලර් 50000 ඉඳලා 2 මිලියන් දක්වා ඩොලර්ස්. අපි හිතමු ඔයාලා ඩොලර් ලක්ෂයක් හදන්න ඕනේ කියලා. ඔයා දාන්න ඕනේ ඩොලර් 70000ක් විතරයි. අපි හිතමු අපිට දාන්න ඕනේ ඩොලර් 50000ක account එක හදන්න ඕනේ කියලා. ඔයා දාන්න ඕනේ ඩොලර් 36000ක් විතරයි. හැබැයි එකපාර දාන්න ඕනේ නැහැ. මේකට ඔබට කල් ගන්න පුළුවන් මැක්සිමම් මාස 180ක්. හැම මාසෙම එක ගණන් දාලා ඉවරලා මාකට් එක ඩ්‍රොප් වෙද්දී වැඩියෙන් දාන්න පුළුවන්. අඩු වෙද්දී මිනිමම් ගන්න දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි ඔබ බලන්න ඕනේ ඔබ කොහොමද ඉක්මනින්ම අර Taman දැනිය යුතු කැපිටල් එක දාන්න ඕනේ කියන එක. ඒක දාපු ගමන්ම මාකට් එකේ ඔබේ අර නිශ්චිත අගය ඩොලර් 50000 නම් 50000 අනිවාර්යයෙන්ම සිකියුර් වෙනවා. ඊට පස්සේ මාකට් එක ඩ්‍රොප් වුණත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එතනින් එහාට මාකට් එක යන්න අර ගත්ත ටිකට ඔබේ අගය වැඩි වෙනවා. ඔබ ට්‍රේඩින් කරන්න ඕනේ නැහැ, දවස ගානේ chart analysis කරන්න ඕනේ නැහැ. එතකොට මේ වෝර්නින් හැම දෙයක්ම නැහැ. ඔබට තියෙන්නේ ඔබේ ගිණුමට සල්ලි ආපු වෙලාවට, ඔබේ බැංකුවට ආපු වෙලාවට ඔබට තියෙන්නේ හිමින් සැරේ අර අපේ platform එක හරහා මේකට යොමු වෙන්න විතරයි. එතකොට මේ සිස්ටම් එක ඇතුලේ ඔබට ඔබේම අරමුදල ගොඩනගෙන පේනවා. ඔබේ ස්ථිර සම්පත වැඩි වෙන දැන් බලන්න ඔබ අපි නිකන් උදාහරණයක් ගමු. අපි හිතමු 2020 ඉඳලා කෙනෙක් ආයෝජනය කරා නම් බලන්න මාකට් එක ගිහින් තියෙන හැටි. හරිද? 2020 පෙබරවාරි මාසෙ කොට 3277යි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ මොකද උනේ? මේක ගියා කෙලින්ම 4500ට. ආයෙ පොඩක් ඩ්‍රොප් වුණා. 3500ට ආවා. හරිද? ආයෙ උඩට ගියා. මොකද වෙන්නේ? මාකට් එක යන්න ඔබ ගත්ත ෂෙයාර්ස් වල අගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබේ ටාගට් කරපු මුදල අපි තුමු ඩොලර් 50000 ටාගට් කරා කියලා. ඔබත් එක්ක ක්‍රම වර්ධනලා ඔබේ ඩොලර් 50000 ඇචීව්මන්ට් එක ඔබ බලාපොරොත්තු වෙන කාලයට කලින් ඇචීව් වෙනවා. එතකොට මේ වගේ ප්ලෑන් එකක් දැනට ලෝකේ ඔබට හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේ කම්පැනි අවුරුදු 20කට පරණයි. ප්ලැට්ෆෝම් එක පරණයි. එතකොට ඒක ඇතුලේ තමයි ඔබට මේ ලෝකේ හොඳම සේවිංස් ප්ලෑන් එකට දැනට ඇවෝඩ් හම්බෙලා තියෙන කම්පැනි එකේ. එතකොට මේ සම්බන්ධව ඔබට දැනගන්න ඕන නම් කරන්න තියෙන පොඩි දෙයයි කතා කරන්න. නැත්නම් අපේ මේ වගේ ඉවෙන්ට් එකකට ආපුවාම ඔබට ප්‍රශ්න අහලා සෙෂන් එකෙන් අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් ක්‍රමවේද මොකක්ද කියන එක. එතකොට මේ ස්ථිර තැන්පතුව බිල්ඩ් අප් කරනකොට තියෙන වාසිය තමයි ඔබට නිශ්චිත අරමුණකට යන්න පුළුවන් හැකියාව හම් වෙනවා. ඔබ ඩොලර් 50000 හදන්න ඕන කොයි කාලයකටද? ඊට කලින් සල්ලි දාගන්න පුළුවන්. මොකද මිනිමම් ගාණක් තියෙනවා. ඒ මිනිමම් කාල සීමාව තුළදී ඔබ දැම්මට පස්සේ ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඒතර ඔබ ලෝකෙ කොහේ හිටියත් කොතැනද ගියත් අර ෆන්ඩ් එක ඔබත් එක්ක යනවා. මොකද අපිට අමාරුකම තියෙන්නේ ඉතුරු කරන එකනේ. ඒතර ඉතුරු කරන්න මෙතනදී ඔබට ප්ලැට්ෆෝම් එක හම්බ වෙනවා නම් යන්නේ මාකට් එකත් එක්ක නම් ඒතර මාකට් එක ග්‍රෝ වෙන්න මොකද වෙන්නේ? අපි උදාහරණයක් ගමු. නිකන් උදාහරණයක් ගන්න බලන්න අපි නිකන් හිතන්න තව ඔබ හිතන හැටියට අපි මාකට් එකේ පාත් එකට අපි හිතමු බැරිලාවත් මේ මාකට් එක මෙහෙම ඩ්‍රොප් වෙලා හරි. ඔහොම වැඩි වෙලා ඔහොම ගිහිල්ලා හරි. ඔහොම ගිහිල්ලා මාකට් එක යනවා කියලා ඔබ බලාපොරොත්තු වෙන කාල සීමාවේදී අපි හිතමු ඔබට දැන් තව අවුරුදු
අපි 2030 32 තුනකට ඔබට ඕනේ ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න. දැන් මේ තමයි ඔබේ කැනල් එක. හිතා ගන්න මේ තමයි ඔබේ විනින් කැනල් එක. ඒතර ඔබට ඕනේ ඔබේ ෆන්ඩ් එක සක්සස්ෆුල් විදියට. ඒක නෙගටිව් නැතුව මාකට් එකේ උඩින් ක්ලෝස් කරන්න. හරිද? ඒතර මොකද වෙන්නේ? ඒතර මේ හැම වෙලාවකම ඔබ සල්ලි ඉන්වෙස්ට් කරනකොට ඔබට හම්බෙන්නේ අර බහින මාකට් එකේ අඩු ගානට තමයි ඔබ බයි කරන්නේ. එතකොට ඔබ කරන්නේ කාලයක් තිස්සේ මේක දැන් ඔබ ෂෙයාර්ස් අරගන්නවා ඔබේ ගාණ දාගෙන මන්ත්ලි හරි ක්වාටර්ලි හරි අපි තුමු ඇනුවල් හරි ඔයාලට දාන්න පුළුවන්. එතකොට මේ දාන ක්‍රමවේද අනුව ඒ ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබට අතේ ඉතිරි මුදලක් තියෙනවා නම් මේ මාකට් එක ඩ්‍රොප් වෙච්ච අවස්ථාවට ගන්න පුළුවන් වැඩිපුර ගන්න පුළුවන් නම් ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ගත්ත ක්‍රොස් එක තව ඇවරේජ් වෙනවා. මෙතනින් ගත්ත කොස්ට් එක තව ඇවරේජ් වෙනවා. එතකොට මේ මාකට් එකේ යන්න යන්න මොකද වෙන්නේ? යන්නේ උඩට නිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබට ඔබේ ෆන්ඩ් එක අනිවාර්යයෙන්ම හිතනට වැඩි කාලයක් ඉස්සරහින් ඇචීව් කරගන්න පුළුවන්. මොකද බැංකුවේ දාලා තිබ්බොත් එහෙම හම්බෙන්නේ පොලිය විතරයි. නැත්නම් අපි හිතමු ඔබ වෙන දෙයක දැම්ම නම් හම්බෙන්නේ නිශ්චිතතාවයක් විතරයි. මෙතන එහෙම නෙමෙයි. ඔබට ඉතා සීක්‍රෙන් වැඩි වෙන ලෝකේ හොඳම මාකට් එක තමයි S&P 500 ඉන්ඩෙක්ස් එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තාම හොඳටම ඒක ගොඩක් වෙලාවට නිර්ණායක ගත්තාම හොඳටම හොඳයි. ඒතකොට මේක ඇතුලේ ඔබට තියෙනවා නම් අවස්ථාවක් ආයෝජනය කරන්න බල ඉන්න එපා. ඒකට ඔබට අවශ්‍ය ඒ විස්තර ටික, ඔබට අවශ්‍ය ඒ ගාරන්ටි එක, ඒක ලීක් වෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය චාර්ජස් යන්නේ කොහොමද? මේ සියල්ල අපි ඔබට ඔබේ දාන මුදල අනුව, කාල සීමාව අනුව, ඔබ බලාපොරොත්තු වෙන ටාගට් එක අනුව අපි මේක හදලා දෙනවා. එතකොට ඒකෙදි ඔබට තනිකරම world wide access එක හම්බ වෙනවා. අපි අත ගහන්න දෙයක් නැහැ. ඔබට link එක ඇතුලෙන් ගිහිල්ලා අපි සියලු දේවල් කියලා දීලා ඊට පස්සේ ඔබට access හම්බ වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබ ගෙවන ආකාරයේ credit card එකකින්ද නැත්නම් bank wire transferද ඒ සියල්ල අනුව ඔබට පුළුවන් කොහේ හිටියත් ලෝකේ මේක ඇතුළට ගිහින් සල්ලි දාන්න. මොකද අවසානයේ ගත්තාම ඔබ වෙනුවෙන් ෆන්ඩ් එකක් build up කරන්න ඕනේ. නැත්තම් කොහොමද ඔබට අවසානයේදී ඔබට ජොබ් නැති කාලෙට ජීවත් වෙන්න. ඔබ හිතන්නේ ඔබ ඩොලර් ලක්ෂයක් හදන්න ටාගට් කරොත් එහෙම දැන් ඉඳලා හරි. ඔබ දැන් බලන්න ඩොලර් ලක්ෂයක් හදන්න ඔබට කොච්චර කාලයක් යයිද? මොකද මේක ඇතුළේ ඩොලර් ලක්ෂයක් හදනවා නම් ඔබ දාන්න ඕනේ 70000යි. හරි. ඒ කියන්නේ ඔබේ මෙතන දැන් මෙතන එනවා බලන්න. ඔබ දාන්න ඕනේ සාමාන්‍යයෙන් ගත්තාම ඩොලර් ලක්ෂයක් හදනවා නම් 70000යි මොකද 36000යි දාන්නවා 50000කට. එතකොට 140ක් කම්පැනි එකෙන් දෙනවා ගැරන්ටියක් එක්ක මෙච්චරක් ගොඩනගනවා කියලා. ඒතකොට ඒක තියෙන ෂෙයා මාකට් එකේ. ඒතකොට මේ වැඩිවීම අපි තුමු ඔබ 50000 ලක්ෂ 2 3 හැදුවා හදලාකොට ඒක වැඩි වුණා කියලා. ඔබට ඕන වෙලාවට ඩිසයිඩ් කරන්න පුළුවන්. මගේ ටාගට් එක හරි. මම මේක අරගෙන කොහරි තරක දාලා මන්ත්ලි ඉන්කම් එකක් ගන්නවා කියන්නේ. ඒතකොට මේ අමාරු වෙලේ තමයි ඔබ ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරන එක. ඉතින් මේ ෆන්ඩ් එක බිල්ඩ් අප් කරන්න ඔබට අපිත් එක්ක එකතු වෙලා මේ ෂෙයා මාකට් එක ඇතුලේ හරි. ඊටාම කරදරයක් නැතුව මොකද හේතුව දැන් ගොඩක් කට්ටිය ජොබ් කරන ගමන් ෂෙයා මාකට් බලන්න වෙලාවක් නැහැ. ඒක ඉන්වෙස්ට් කරන්න බෑ. ඔය ප්‍රශ්න තියෙනවනේ. දැන් මේක ඇතුලේ ඒ ප්‍රශ්න අපිට මොකුත් නැහැ. ඉතින් මම ඔබට ඇරයුම් කරන්නේ අද මේ එකතු වෙලා ඉන්න හැමදෙනාටම ඔබට පුළුවන් ආකාරයකට තමන්ගේ පඩිය අනුව තමන්ගේ ටාගට් එක හදාගන්න. ඒක තමන්ට අවශ්‍ය මුදල ඉස්ලාම් බාණ්ඩ තමන්ට කොච්චරක් ඕනද හදාගන්න කියන එක. ඩොලර් 50000ද ලක්ෂද ලක්ෂ 2ද ලක්ෂ 5ද ඒ සියලු ගණන් වලින් හිතලා බලන්න මට මෙච්චර මුදලක් හදන්න ඕනේ. ඒක හදන්න තියෙන ක්‍රමවේදය මේක ඇතුලේ තියෙනවා. මොකද මාකට් එක වැරලා අපි දැන් 6700ට තියෙන එක තව අවුරුදු දෙකක් තුනක් යනකොට 10000 වෙන්න බැරි කමක් නැහැ නේ. ඔබ නිකන් හිතන්න දැන් මෙන්න මෙතන බලන්න. 2020 මාර්තු මාස වෙනකොට තිබිලා තියෙන්නේ 2409යි. ෂෙයා මාකට් එකේ ප්‍රයිස් එක. හරි. අද 2025 ඔක්තෝබර් 25 ඔක්තෝබර් වෙනකොට ප්‍රයිස් එක කියලා 6700යි. ඒ කියන්නේ මෙතන ඉඳන් බලුවොත් එහෙම මේ අවුරුදු මේ කීපය තුලදී ඔබේ අගය වැඩි වෙලා තියෙනවා 3 ගුණයක්. approximately. හරිද? අපි නිකන් ගමු මෙතන 2022 නොවැම්බර් ගන්න 3700යි. හරි. දැන් මෙතන. එතකොට අපි නිකන් හිතමු ඔය growth එක වැඩි වුණොත් එහෙම තව 3000ක් මෙතන ඉඳලා තව අවුරුදු දෙකකදී ඒ කියන්නේ ඩොලර් 9000ක් විතර වෙනවා. නිකන් හිතන්න ඔබට පුළුවන් නම් ඉතා ඉක්මනින් මේක ෂෙයාර්ස් ටික ක්‍රමක්‍රමයෙන් අරන් දාගන්න ඔබේ 50000 ලක්ෂේ ලක්ෂ 5 ලක්ෂ 10 හදන එක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ පටන් ගන්න නැති ප්‍රශ්නා තියෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ ජොබ් එක කරන පටන් ගත්ත ගමන් ඔබ පටන් ගත්තා නම් ආයෝජනයක් කරන්න ලොකඩවා කරා යන්න අද වෙද්දි ඒක කොච්චර දුරට ගිහින් තියෙයිද? ඉතින් ඒ නිසා මම ඔබට ඇරයුම් කරන්නේ එන්න
කරුණු ඉස්සලාම කරුණු හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අපි යන්නේ ඔබේ ප්ලෑන් එකට. ඒතර ඔබ තමයි දන්නේ ඔබට කොච්චරක් ඕනද, මගේ ජොබ් එක මොකද්ද, මම කරන විදිය මොකද්ද. මේක අපිට පර්සනලයිස් සිස්ටම් එකක්. ඉතින් ඒ නිසා ඔබ මේ කවුරුත් බලන සිග්නල් නිසා ට්‍රේඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ටෙන්ෂන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ඔබ දන්නවා නිශ්චිත වශයෙන්ම මේ ගාන ඔබට ඇචීව් වෙනවා තමයි කියන එක මෙහෙම කරන් ගියොත්. ඒකේ ආය බලන්න දෙයක් නැහැ. මොකද හේතුව මාකට් එක ඩ්‍රොප් වුණා. අද මේක අපි හිතමු නිවුස් එකක් ආවා. ඒ කතන්දර මොකුත් මේක ඇතුලේ නැහැ. මාකට් එක යනදී යන්න දෙන්න. හැබැයි ඔබ පාලනය කරගන්න ඔබේ ක්‍රමවේදය. ඒතර මේකෙදි රිස්ක් මැනේජ්මන්ට් එක හොඳටම තියෙනවා. මොකද හේතුව රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ මේක ඩවුන් සයිඩ් ප්‍රොටෙක්ටඩ්. ඒ කියන්නේ ඩවුන් සයිඩ් එකට ගියා කියලා ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔබේ account එක ලික්විඩේට් වෙන්නේ නැහැ. ඔබේ account එක නැති වෙලා සම්පූර්ණ නැති වෙලා යන්නේ නැහැ. මොකද හේතුව මේ කම්පැනි එක ඇතුලෙන් අපි දෙනවා නිශ්චිත ගාරන්ටි එකක්. ඩවුන් සයිඩ් ඒ කියන්නේ අන්ලිමිටඩ් growth එකක් තියෙන්නේ. ඩවුන් සයිඩ් ප්‍රොටෙක්ටඩ්. ඒ කියන්නේ මාකට් එක ඩ්‍රොප් වුණා කියලා ඔබට ගැටලුවක් නැහැ. ඔබ යන්නේ ඔබේ ඉලක්කයට. ඒතර මේ ඉලක්කය සපුරා ගන්න අවශ්‍ය කාල සීමාව ඔබ හදා ගන්න ඕනේ. ඒතර මැක්සිමම් අපිට දාන්න පුළුවන් මාස 180යි. එතකොට ඊට කලින් ඔබට පුළුවන් ඕනේ වෙලාවක ඔබේ මුදල ඩිපොසිට් කරන ගමන් රෙගියුලර් දාන ගමන් ඔබට පුළුවන් මේ ෆන්ඩ් එක බිල්ඩ් අප් කරන්න. මේක ඔබේ ස්ථිර තැන්පතුව. ඔබ හිතන්න ඔබට වැඩ කරන ගමන් ඔබේ ස්ථිර තැන්පතුව කොටන ගානට පස්සේ මේක ඩොලර්ස් වලින් තියෙන්නේ. ඊට පස්සේ වට ඕනනම් රුපිස් වලට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කරන්සි එකට දාගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ ඔබ මේ ඇඩ්වාන්ටේජ් එක ගන්න. මොකද හේතුව මේකෙදි තියෙන වාසිය තමයි ඔබ ඉන්වෙස්ට් කරන්න යන්නේ ලෝකේ තියෙන හොඳම මාකට් එකට. හැබැයි සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් කෙනෙකුට ඔබට කරන්න බෑ. මොකද හේතුව ගොඩක් වෙලාවට ඇමරිකන් ස්ටොක් මාකට් එක අප් කරනවා. අපි ඒකේ වෙනම රෙගුලාසි තියෙනවා. තනි පුද්ගලයෙක් කරනවා. හැබැයි මේක ඇතුලේ මොකද වෙන්නේ? ඔබ කරන්නේ මේක මේ ප්ලැට්ෆෝම් එක හරහා ගිහිල්ලා ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. ඉතින් අපි කතා කරමු ඔබේ ගැටලු තියෙනවා නම් අපි ඊළඟට අපිට මට ඉන්බොක්ස් කරන්න ඔබේ ගැටලු එකිනෙකට දැන් නැත්තටමත් දෙන්නෙක් දාලා තියෙනවා ගන්න පුළුවන් අවම ගාන කියන එක. ඔබට පුළුවන් අවම ගාන ඩොලර් 50000යි පටන් ගන්න පුළුවන් ටාගට් එක. ඩොලර් 50000ක් හදනවා නම් ඔබ දාන්න ඕනේ අවුරුදු ඒ කියන්නේ ඒ කාල සීමාවත් ඔබ ගන්න කාල සීමාව තුළදී ඔබ දාන්න ඕනේ 36000ක් විතරයි. ඒතර 40000ක් 50000ක් නෙමෙයි 50400ක් ගරන්ටීඩ්. ඔබ දාන්න ඕනේ 36000 ඩොලර්ස්. ඒතර කල්පනා කරන්න මම 36000 ඉතුරු කරන්න ගන්න කාල සීමාව මොකද්ද කියන එක. ඒකදී එකපාර දාන්න ඕනේ පොඩ දාන්න පුළුවන් මාපිට මාස ඩොලර් 200ක් 300ක් 500ක් මාකට් ඩ්‍රොප් එකදී ආය දාන්න නැත්තම් පොඩි ගාණක් දාගෙන ඉන්න ඒ වගේ. හැබැයි අවසාන ඉලක්කය මොකද්ද? ඩොලර් 50000ක්. අපි තුන් මාස සාමාන්‍යයෙන් 60ක් 75ක් 80 කරනකොට මාකට් එක උඩට ගිහිල්ලා දැන් වැඩි වෙලා තියෙනවා කියලා 50000 ටාගට් එක ආවද? ඔය බලන්න මම තවදුරටත් මේ තියන් ඉන්න ඕනද නැත්නම් විඩ්‍රෝ කරන්න ඕනද කියන එක. හැබැයි අර අචීව් කරන්න ටාගට් එකට යන්න ඕනේ. මේක තියෙන ටාගට් එක පදනම් කරගත්ත ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. අතෝ මේ කලින් දැන් මේ 5-6යි මට ගන්න ඕනේ එහෙම කතාවක් නැහැ. ඇයි? අපි ස්ථිර වශයෙන්ම කියනවා ඩවුන් සයිඩ් ප්‍රොටෙක්ටඩ් කියන්නේ ඔබ ඇග්‍රී වෙනවා මම මේ ගාන හදනවමයි කියන එක. ඒක ඔබට මං හිතන්නේ දැනට මේ දක්වා කරන්න බැරි වුණ දේ තමයි ඕක. කොච්චර වැඩ කරත් කොච්චර පඩියක් ගත්තත් ගොඩක් අයට බැරි වෙලා තියෙනවා ස්ථීර මුදලක් තමන් වෙනුවෙන් ගොඩනගා ගන්න. ඇයි හේතුව අර තමන්ට කවුරුත් මේක ටාගට් එකක් හැටියට කරන්න අවස්ථාව දීලා නැහැ. හැබැයි මේක ඇතුළේ මොකක්ද තියෙන්නේ? ඔබ දන්නවා මම මෙන්න මේ කාලේ වෙනකොට මේ growth එකේ ගියොත් මගේ මේ ෆන්ඩ් එකේ මේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ මගේ ගාන ඩොලර් 50000ක් තියෙනවා. ලක්ෂයක් තියෙනවා. 1 මිලියන් ඩොලර්ස් තියෙනවා. තව එකක් තමයි මේකේ මැක්සිමම් ගන්න 2 මිලියන් ඩොලර්ස් විතරයි. ඒතර 2 මිලියන් ඩොලර්ස් හදනවා නම් ඔබ දන්නවා කොච්චරක් ඔබ ගන්න ඕනද කියන එක ඔබ හදලා බලලා කරන්න පුළුවන්. හැබැයි මැක්සිමම් ගාන සහ අවම ගාන ඇතුලේ ඔබට ඕනේ ගානක් දාන්න පුළුවන්. ඒ දානකොට කම්පැනි එකෙන් 40% එක්ස්ට්‍රා ඇඩ් කරනවා. ඔබ දාන්න ඕනේ අර 40% අඩු කරලා ඒ ගාන විතරයි. ඒකට කාල සීමාවක් තියෙනවා මාස 180ක්. ඔබට තියෙන්නේ ඔබේ අවශ්‍යතාවය අනුව ඒක බිල්ඩ් අප් කරන්න. මේකදී ඔබට කිසිම ආකාරයක අමතර ගෙවීම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දාන ගාන විතරයි. හැබැයි අපි දකින්නේ මේක ඇතුලේ ඔබට තියෙනවා ලොකු පරාසයක් කරන්න. මොකද හේතුව S&P 500 කියන්නේ දවස ගානේ වැඩි වෙන මාකට් එකක්. අඩු වෙන අවස්ථා තියෙන අවස්ථා වැඩියෙන් දාන්න පුළුවන් සල්ලි. එතකොට අපේ කොස්ට් එක ඇවරේජ් වෙනවා. එතකොට මේ අපි තුමු කෙනෙකුට ඉන්නවා කියලා අවුරුද්දක ළමයෙක් අදිනකොට හිතන්න ඔබට ඉන්නවා දැන් අද 25 අවුරුදු ළමයෙක්. තව අවුරුදු 16කින් එයා යනවා හයර් ස්ටඩීස් වලට. ඒ කියන්නේ නිකන් හිතන්න දැන් ඉඳලා අපි හිමින් සැරේ අපි එයාගේ ආදායමත් එක්ක අපි හදුවොත් එහෙම එයාගේ අපි තුමු හදනවා මාකට් එකේ එයාට ප්ලෑන් එකක් කියලා. ඒ කියන්නේ 40 වෙනකොට ඔබට තියෙනවා
අපි තු මාකට උඩට ගිහිල්ලා කියලා. ඔබේ ෆන්ඩ් එක මෙතන තියෙනවා. එතන මොකද වෙන්නේ? ඔබට පුළුවන් මේක හරහා ඒ growth එකත් එක්ක අර ළමයා වැඩි වෙනවා, ළමයාගේ වයස වැඩි වෙනවා, ළමයාගේ growth එක වැඩි වෙනවා වගේම ඔබේ ෆන්ඩ් එකත් ඉන්ක්‍රීස් වෙනවා. මොකද මේක අවුරුදු 20ක් 30ක් හිස්ටරි එක ගත්තාම S&P එක ගිහින් තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට. එතකොට ඔබ බය නැතුව ඩවුන් සයිඩ් ප්‍රොටෙක්ටඩ් නිසා මේ කම්පැනියෙන් ගරන්ටියක් දෙන නිසා අපිට තියෙන්නේ බය නැතුව මේක කරන්න. ඇයි හේතුව? ඔබ දන්නවා නිශ්චිත වශයෙන්ම මෙන්න මෙදා වෙනකොට මගේ account එකේ මම මෙච්චරක් දාලා තියෙනවා මට මෙච්චරක් ගරන්ටියක් තියෙනවා. එතනින් එහාට මාකට් එක යන ඕනේ ගාණක් ඒක ඔබේ. අපි තුමු දාපු ගාණ වගේ 4 ගුණයක් 5 ගුණයක් ගිහිල්ලා කියලා. ඒ ඔක්කොම ඔබේ. ඇයි හේතුව? ඒක තමයි මේ ඇග්‍රීමන්ට් එකේ හැටි. ඉතින් බොහොම ස්තුතියි අද එකතු වුණාට. ඊළඟට බොහොම ස්තුතියි ඔබට මේ වෙලාවෙන් කරන්න අවස්ථාව හම්බුණාට. මේක ඇතුලේ අපිට මම පෙන්නලා තියෙනවා මේක දින සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔබ S&P ගැන ස්ටඩි කරන්න. ඔබ S&P එක ගැන තව ටිකක් බලන්න. බලලා ඒකට යන්න පුළුවන් පාත් එක අපි හරහා තියෙනවා. ඉතින් මම world wide ඉන්න හැමෝටම අර අපි ඇත්තටම ලංකාවට දාන්නේ මේක ඉන්ටර්නැෂනල් මාකටේ ප්‍රොඩක්ට් එක. දැනට world wide තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒක විතර මේක ඇත්තටම අවුරුදු 20කට වඩා පරණ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනියක් කරා අපි කරන්නේ. ඒතර මේකදී අපිට සම්පූර්ණ ඒකේ ඇක්සස් අපිට දෙනවා. ඊළඟට අපිට පාස්වර්ඩ් එක හම්බ වෙනවා. ඔබ ඩිරෙක්ට්ලි ඒකට කනෙක්ට් කරනවා ප්ලැට්ෆෝම් එකට. සල්ලි ගන්නේ නැහැ කවුරුත්. ඔබට තියෙන්නේ ඒක ඇතුලෙන් තමයි ඔබේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරලා මේ සියල්ල කරන්න තියෙන්නේ. අපි ඒක ගයිඩ් කරනවා. එතකොට මේක ඇතුලේ අපි කරන ඒ උපදෙස් සේවය අපි අනිවාර්යයෙන්ම ඔබට පර්සනලයිස්ව කරනවා. එක එක්කෙනාගේ තොරතුරු අනුව එක එක්කෙනාගේ ගාණ අනුව අපි එයාට මේක අතෝ මේක අර කියන්නේ මේ හෝල්සේල් විකුණන එහෙම එකක් නෙමෙයි. ඇප් එකක් දාලා එහෙම කරන මොකද මේක එක එක්කෙනාගේ අරමුණු වෙනස්, ගණන් වෙනස්, ඔබ ඉන්න ප්‍රදේශය වෙනස්. ඉතින් මේකෙදි ඔබට කරන්න තියෙන බොහොම පොඩි දෙයයි. ඔබේ තරහින් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉන්නට ප්‍රශ්නයක් නැහැ. එන්න අපිත් එක්ක අපි Zoom එකට කතා කරලා අපිට පුළුවන් Zoom එකේ මේ වගේ හැමෝගෙම විස්තර කතා කරන්න ඔයාට ඕන වන් ටු වන් එන්න පුළුවන් අපිත් එක්ක. ඇවිල්ලා කතා කරමු. මොකද මම හිතන්නේ ඔබට තියෙන නිශ්චිත ටාගට් එක හදාගත්තට පස්සේ හරි ලේසි සේව් කරන්න. හරි ලේසි ග්‍රෝ වෙන බලන්න. තැන් වල දාලා ගණන් හදනවා වගේ නෙමෙයි. ඔබ දන්නවා මම මේ ගාන දාගෙන ගියොත් මම මේ ගානට දාගෙන ගියොත් මෙන්න මෙදා වෙනකොට මගේ account එකේ මිනිමම් මෙච්චරක් තියෙනවා. මාකට් එක ඉන්ක්‍රීස් වුණොත් ඊට වඩා තියෙනවා. ඊට කලින් ටාගට් එක ඇචීව් වෙනවා කියන එක ඔබට 100% ෂුවර්. ඉතින් ඒ නිසා වෘත්තිකව හැටියට ඔබලා හැමෝම වෘත්තියක් කරන අය හැටියට පඩියක් ගන්නකොට හැම මාසෙම මතක් කරගන්න මම මේකෙන් කොටසක් දාන්න ඕනේ ෂෙයා මාකට් එකට කියලා. හැබැයි නිකන් දාන්න යන්න එපා. මොකද හේතුව ඔබට කවුරුත් ගරන්ටියක් දෙන්නේ නැහැ මාකට් එක ඩ්‍රොප් වුණොත් කියලා. ඒ නිසා තමයි මේක අවශ්‍ය. මොකද මේකෙදි මොකද වෙන්නේ? ඔබේ ඩ්‍රොප් එක කවර් කරලා තියෙන්නේ. අප් ට්‍රෙන්ඩ් විතරයි තියෙන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඔබට නැහැ. ඔබට තියෙන්නේ හැම වෙලේම මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එක තමයි ફોකස් කරන්න තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. එන්න අපිට එකතු වෙන්න. මේක ඇතුළේදී ඔබට පුළුවන් තමන්ගේ FD හදාගන්න පුළුවන්, ඉස්තලම් පත්‍ර හදාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි අයගේ අධ්‍යාපන ප්ලෑන් එක හදාගන්න පුළුවන්. මොකද සාමාන්‍ය අදගත්තාම අද කෙනෙක් ළමයෙක් කැම්පස් යවනවා නම් ප්‍රයිවට් කැම්පස් එකකට අනිවාර්යයෙන්ම ඩොලර් 50,000ක් ලක්ෂයක් එහා අයින් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් කැම්පස් යවනවා නම්. ඊට එහා යවනවා නම් ඩොලර් ලක්ෂයෙන් උඩ යවන්න ඕනේ. මොකද හේතුව ඒ කාල සීමාවට ඒ ගාණ විදන් වෙනවා. ඉතින් එකපාර කරන්න බැරි නම් කරන්න තියෙන්නේ මොකද්ද? ළමයාත් එක්ක මේක ග්‍රෝ වෙන්න දෙන්න. අධ්‍යාපන සැලසුම් වලට ඔබට නිශ්චිත වශයෙන්ම ඔබ දන්නවා මෙන්න මෙදාට මෙයා එක්සෑම් කරනවා. මෙන්න මෙදාට මේක අවුරුදු 18 වෙනවා. නැත්නම් 16 වෙනවා. එහෙනම් අපට අනිවාර්යයෙන්ම ඒ කාල සීමාව ඇතුළතදී මේ ෆන්ඩ් එක වර්ධනය කරන්න පුළුවන්. ඒකෙදි මේ අප්‍රොක්සිමේට් ගාණක්වත් එහෙම එකක් නෙමෙයි. 100% මෙන්න මේක තමයි මගේ නිශ්චිත ඉලක්කය. මම මේක හදනවා. ඇයි? ඒකට අවශ්‍ය ඒ ප්ලැට්ෆෝම් එක ඇතුළෙන් දීලා තියෙනවා ඔබට guaranteed amount එක මෙච්චරයි. මෙච්චරයි මිනිමම් ගාණ. මේක unlimited growth එකක් තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේ වගේ ඔප්ෂන් එකක් මේ වගේ අවස්ථාවක් ජොබ් කරන සාමාන්‍යයෙන් කාර්යබහුල ඔබට හොඳම දෙයක්. මොකද හේතුව ඔබට මාකට් ඇනලයිස් කරන්න වෙලාවක් නැත්තම් මාකට් එකේ ටෙන්ෂන් එක ගන්න බැරි නම් ට්‍රේඩ් කරන්න දන්නේ නැත්තම් හරි. එතකොට අපි කොහොමද මාකට් එකෙන් හම්බ කරන්නේ? එතකොට මාකට් එකෙන් හම්බ කරන්නේ නැත්තම් ඔබ දන්නවා අපිට හම්බෙන එකම දේ තමයි ඉන්ට්‍රස්ට් එක. සල්ලි බැංකුවට දාගත්තාම නැත්තම් අපි කියන සාමාන්‍ය දැම්මම ඉන්ට්‍රස්ට්. මෙතන එහෙම නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් එහා ගිය එකක්. හිතන්න අවුරුදු 5කදී අවුරුදු 4කදී ඔබේ සල්ලි 3 ගුණයක් වෙලා නම් කවදාවත් ඒ රිටර්න් එක ගන්න පුළුවන්ද කියන්න සාමාන්‍ය මාකට් එක ගන්න බෑ. හරි. දැන් ළමයා ලොකු වෙනකොට අවුරුදු 10ක් තුළදී ඔබේ ආදායම මේකේ ආපු ගාණ 4-5 ගුණයක් වෙලා නම් හරි. සාමාන්‍යයෙන් ලෝකයේ ඩොලර් වලට ගෙවන්නේ ඉන්ට්‍රස්ට් එක අවුරුද්දකටම 4%ට වඩා අඩු වෙනවා.
පහට වඩා අඩුවෙන්. සමහර රටවල් වල දැන් නම් ඉන්දියා ලංකාව ගත්තාම ගොඩක් රට ටික වැඩියෙන් ගෙවනවා. හැබැයි යුරෝප් කන්ට්‍රීස් ගත්තාම අඩුවෙන් ගෙවන්නේ. ඒතර ඔබ කොහොමද බිල්ඩ් අප් කරන්නේ එච්චර මුදල? ඒතර මේක තමයි හොඳම සිස්ටම් එක. ඒ නිසා කතා කරන්න ඔබට අවශ්‍ය සියලුම පහසුකම් ටික අපි හදා දෙනවා. මොකද අපි මේක ඔබට කියලා දෙනවා සිස්ටම් එක හරහා. අපේ කම්පැනි එක අපි කරන ගොඩක් කාල කරන්නේ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් හඳුන්වා දීම. අපි ඒක හරහා තමයි අපේ ඩිස්ට්‍රිබියුෂන් එක අපි පටන් ගන්න තියෙන්නේ. ඒතකොට මේක ඇතුලේ ඔබට අපිට කිසිම දෙයක් ගෙවන්න දෙයක් නැහැ. ඔබ කරන්න කෙලින්ම ඔබේ ප්ලෑන් එකට සල්ලි දාගන්න. ඒ අදාළ දේවල් ටික platform එකෙන් කරනවා. එක්ස්ට්‍රා charges අපි ගන්නෙ නැහැ කීයක්වත්. අපි ඩිරෙක්ට්ලි ලින්ක් කරනවා. ඉතින් බොහොම ස්තුතියි නැවත වතාවක් අද එකතු වුණාට. අපි නැවත වතාවක් අපි ඔබේ පර්සනල් ප්‍රශ්න වලට මම වෙනම උත්තර දෙන්නම් පොදුවේ නැතුව. ඒ නිසා මේ තව තියෙනවා නම් WhatsApp එකට සහ මගේ Messenger එකට දාන්න. ගැටලු ඔක්කොම ටික නිරාකරණය කරගෙන අපිට පුළුවන් විනාඩි කිහිපයක් ගන්න. මොකද මේක ඔබේ ප්ලෑන් එක නිසා, මේක ඔබේ අනාගත ඩිපොසිට් එක නිසා. ඔබ නිකන් සාමාන්‍යයෙන් බලන්න එපා. සාමාන්‍යයෙන් ඔබලා බොහෝ වෙලාවට වඩා හොඳයි ටයිම් එකක් අවුරුදු සමහර විනාඩි 30ක් විතර විනාඩි 25ක් වෙන් කරගන්න. ඒකල අපි සියල්ල අපි මේ ගැටලු ටික පොදුවේ අතුව අපි පර්සනල් කතා කරමු. එතකොට ඔබට තවත් හොඳට කරුණු අහන්න පුළුවන් මගෙන්. ඒ අහන සියලු දේවල් වලට මම ඔබට නිසියාකාරව ඒ අවශ්‍ය දේවල් වලට සියල්ල කියලා දෙනවා. එතනින් පස්සේ ඔබට 100% ෂුවර් මේක මෙහෙම තමයි වෙන්න ඕනේ. මේක තමයි මගේ ප්ලෑන් එක වෙන්න ඕනේ කියලා ඒක අනුව අපිට කරන්න පුළුවන්. ඉතින් මගේ නම්බර්ස් තියෙනවා මම හිතන්නේ මගේ මේ Facebook එකේ ලින්ක් එක ඔයාලා ගාව ඇති. එතකොට මම දාන්නම් මගේ ස්ක්‍රීන් එක දාන්නම් මේ ඊට පස්සේ මැසේජ් එකක් දාන්නම් ඔයාලා ඔක්කොටම. එහෙමනම් බොහොම ස්තුතියි අපි නැවතත් හමු වෙමු.